ෂේ මිනිස්සු ගොඩේ මාව නැති කරලා දැම්මා. රට්ටකස් කර පොල්ලි පාටුව. ඒ මන් දන්නේ. අම්මට සිරිලා. නිමල් දැන් දාවේ. අපෝ පිස්සු දානේ මන් දැන් නෙවෙයි මම සෑනලා දෙන්න නඩ හිටියේ. මොකක්ද දානේ පාටි එකට ආපම මේ මුල්ලකට වෙලා ඉන්නේ මොකෙද්ද? අනේ මන් දන්නේ නැහැ මම බල ජීවිත ෂි. පාටි එකට ආපම නටන්න දන්නේ. අනේ මන් දඹල මොනුන්ද බං? බල ළමයිනුත් එකයි බල ලොකුනුත් එකයි වා. පරම්පරාවම උඹ බල. පාටි එකට ආපම ඔබ ඩාන්ස් එකක් දාන්න. ඒයි මොනවටද ඔය දෙමුදලා ජීවත් වෙන්නේ බූරුවා. උන් හර පාටි එකට ආපම නටන්න දන්නේ. බොරු කයිවාරු නම් තියෙනවා උඹලා. මේ දැන් තමසේ මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ? මං කියන්නේ ඇත්ත. නිකන් මේ ඵලයන් බය යන්නේ. මම යන්න නටන්න අයියෝ. කියමට. ෂේ. තාත්තේ. ඇයි බං? කොයි තාත්තේ මූඩ් ගහන්නේ? මොකද ඉන්නේ? මූඩ් ගහලා කියන්නේ බං අර විමල් උරුවා. ඒක ඇවිල්ලා මාව මේ මිනිස්සුන්ගේ නෝන්ඩි කරලා ගියා. ෂේ. ඒක කියනවා පාටි එකට ඇවිල්ලා මුල්ලකට වෙලා ඉන්නේ මොකද ගිහිල්ලා පොඩ්ඩක් නටපල්ලු. අපේ ජීවිත මොනවද කියලා අහනවයි. අපි පරම්පරාව මොහොමලු. නෝන්ඩි කරලා නැති කරලා දාලා ගියේ මෙතන. කුල. ෂේ. මිනිස්සු ඔක්කොම බලන්න හිටියේ ඔය මන්දියේ. විමල් අංකල් එහෙම කිව්වද? තාත්තේ විමල් අංකල් අපිට එහෙම ප්‍රශ්න දෙනවා නම් අපි ඒකට නැටුමකින්ම උත්තර දෙමු. ඉතින් ඔය විදිහට තමයි අද වීඩියෝ එක ඉවරෙන්නේ. ඉතින් ටිකක් කලබලයට කරපු වීඩියෝ එකක්. ඉතින් වීඩියෝ හොඳයි නම් අනිවාර්යෙන් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මේ වීඩියෝ ගැන ඔයාලට හිතන දේ අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න කියලා තාදරෙන් ඉල්ලනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එක හැම එකක් ගිහින් එන්නම්. සුබ දවසක්.